දැන් ඔබතුමා කියන විදිහට දැන් මේ දැන් දේශපාලනිකයන් තමන්ගේ අවශ්‍යතාවය මෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංකලන එලිලා ඉන්නා වගේම ස්වාමීන් වහන්සේලාට කතා කරන අයිතියක් නැද්ද? කතා කරොත් ඒ උන්වහන්සේලා වනචාරී වෙනවා. දැන් ඊයේ පෙරේද අපි දැක්කා ලාල්කාල මහත්තයාත් කොහොමද නිවැරදි කියන විදිහට වනචාරී මට්ටමට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා තමයි මේක කර තියාගෙන යනවා කියන කතාව. ඔබතුමා එකඟයි මේ වැඩේ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධ මූලිකව අදහස් විමසන්න ඕන කාගෙන්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධ අදහස් විමසන්න ඕන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා විවේචනයක් ඇවිල්ලා තියෙනවා නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුත් එක්ක කතා කරන්න ඕනේ විවේචනයේ සම්බන්ධ අධ්‍යාපන ඇමතුමිය ගිහිල්ලා. පාසල් ගුරුවරුන්ගේ ගුරු සංගම් තියෙනවා ඒවත් එක්ක කතා කරන්න ඕනේ. පහුගිය දෙසැම්බර් අන්තිම සතියේ ගුරු සහ විදුහල්පති සංගම් 16ක් ගියාට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න දොරවල් වහලා ලොක් කරගත්ත ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට එන්න නොදී. එහෙම හැසිරිච්ච අධ්‍යාපන ඇමතිතුමිය නායක හාමුදුරුවෝ හම්බෙන්න යනවා උදක්ම මේ හදිස්සිය මේක කතා කරන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ආගමික නායකයන්ගෙන්ද විමසන්න ඕනේ ඊට කලින් වෙන විමසිය යුතු ඉතුරු අය. ගෙන් විමසුවද? අපි දන්න විදිහට ශිෂ්‍ය ව්‍යාපාරයේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ දිගින් දිගටම ඉල්ලීම් කරලා තියෙනවා සාකච්ඡාවක් දෙන්න කියලා දුන්නේ නැහැ. ගුරු සංගම් එනකොට දොරවල් වැහුවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනේ නොසලකා හැරියා. මේක අපි ඉල්ලුවා සාකච්ඡා. අපි පහුගිය අගෝස්තු 6 වෙනිදා ගිහිල්ලා අපි ඉල්ලුවා සාකච්ඡාවක් මේක සම්බන්ධ කතා කරන්න ඕන කියලා. අඩුම ගානේ දුන්න ලිපියට පිළිතුරු ලිපියක්වත් එව්වේ නැහැ. හැබැයි තකහණියක් දුවනවා හාමුදුරුවෝ. ඉතින් මේකේ පේන්නේ මේ දෙබිඩි පිළිවෙතනේ. ඊට පස්සේ ඒ ආණ්ඩුවෙම තව කවුරු හරි ගිහිල්ලා මේ හාමුදුරුවන්ට මොනවා හරි කියනවා. ඉතින් හාමුදුරුවන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන ඇමති ගිහිල්ලා පැහැදිලි කරන්න ඕනත් නෑ අමුතුවෙන් ආගමික නායකයන්ට. ආගමික නායකයන්ට කලින් පැහැදිලි කරන්න ඕන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ආගමික නායකයන්ට මේ මාතෘකාව කතා කරන්න අයිතියකුත් තියෙනවා. ඒගොල්ලෝ මේ රටේ පුරවැසියෝනේ. ඉතින් රටේ පුරවැසියන්ට රටේ අධ්‍යාපනය ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. එතකොට එහෙම කතා කරන්නත් පුළුවන්. ඉතින් මේක කියන්නේ මේක අපි උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුවයි උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුවේ එක්කෙනෙක් ගිහිල්ලා ওই මිහින්තලේ හාමුදුරුවෝ අතින්ම මහේන්ද්‍ර ප්‍රසාදිනීද මොකද්ද සම්මානයක් ගත්තා. ඒ ආණ්ඩුවේ තව කෙනෙක් ගිහිල්ලා තව මොකක් හරි නරක වචනයක් කියලා අවමන් කරනවා. එතකොට ආණ්ඩුවේ ඉන්නේ කොයි ස්ථාවරයේද? මහේන්ද්‍ර ප්‍රසාදිනියකේද වනචාරියකේද? ඒක ආණ්ඩුව ඉස්සෙල්ලා කියන්නකෝ. අපිට මේ පෙන්වන්නේ හැම මාතෘකාවෙදිම ආණ්ඩුව පෙන්වන අතිශය දෙබිඩි ස්වභාවය. මේ දෙබිඩිකම පෙන්වන්නේ. ඒ නිසා මේකේ අපි හිතන්නේ මේ වචනය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ පෙන්වන්නේ දෙබිඩිකම. ආණ්ඩුව ඉස්සෙල්ලා හරියට ස්ථාවරය කියන්න මහේන්ද්‍ර ප්‍රසාදිනීද වනචාරීද? ඒ වගේම මේ ගල්ලංගුරු මාතෘකාව මේ දවස් මාතෘකාව. දැන් ඒ කාලේ තිබිච්ච ගල්ලංගුරුමද දැන් තාමත් තියෙන්නේ නැත්නම් ඒක ප්‍රමිතිය වෙනසක් තියෙනවද මොකද්ද මේ දැන් තියෙන කතාව? දැන් වැඩේ තියෙන්නේ මේක ගැන මේ විදුලි බල ඇමතිවරයා කිසිම දෙයක් කියන්නේ නැහැ මුනිමත රකින්න. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා පුළුවන් නම් පාර්ලිමේන්තුව එළිය මේවා ගිහින් කියන්න මම බලා ගන්නම් කියලා තර්ජනය කරා. අපි පාර්ලිමේන්තුවෙන් එළිය මේක කිව්වා. දැන් අද වෙනකල් විදුලි බල ඇමතිවරයා සද්දයක් නැහැ. විදුලි බල ඇමතිවරයා මේකට උත්තර දෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ වෙනත් කැබිනට් ඇමතිවරු හෝ වගකිව යුතු කිසි කෙනෙක් මේකට උත්තර දෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ മന്ത്രിවරු උත්තර දෙන්නෙත් නැහැ. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ලංකා කෝල් එකේ නිලධාරීන් උත්තර දෙන්නෙත් නැහැ. හැබැයි පැලවත්තෙන් කරන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිනුම් හරහා මඩ බලකාය බැහැලා ඉන්නවා මේකට උත්තර දෙන්න කියලා. ඒගොල්ලෝ කියනවා මේ ඉස්සරත් ගෙනාවේ මීට අඩුවේ. මේ එහෙම ගේන්න බෑ. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි වාහනයක නම් වාහනේ හදන සමාගම පෙට්‍රල් 92 එකද 95 එකද කියලා කියනවා. ඒතකොට 92 පෙට්‍රල් වලට හදපු එන්ජින් එකකට අපි 95 පාවිච්චි කරොත් එහෙම ඒ වාහනේ කල්පැවැත්ම අවුල් වෙනවා. ඒ නිසා වාහනේ දෙද්දිම අපිට කොන්දේසිය දෙනවා මේ වගකීම බාර ගන්න නම් මෙන්න මේ ස්පෙસિෆිකේෂන්ස් යටතේ යන්න ඕනේ කියලා. ඒතකොට නොරොච්චෝලේ බලාගාරය දුන්නේ කවුද? නොරොච්චෝලේ බලාගාරය දුන්නේ චීන සමාගම. ඒතකොට චීන සමාගම මේ යන්ත්‍ර හදලා තියෙන නිශ්චිත ස්පෙસિෆිකේෂන් වලට. ඒකට අපිට බාර දෙද්දි මේ ටික දීලා තියෙන්නේ. ඒකේ තියෙනවා ගල් අඟුරු වල අලු කොච්චර තියෙන්න පුළුවන්ද? ගල් අඟුරු වල සල්ෆර් කොච්චර තියෙන්න පුළුවන්ද? ඒ ගල් අඟුරු වල කොච්චර ශක්තියක් උත්පාදනය. එතකොට තමයි කියන්නේ ගල් අඟුරු කිලෝග්‍රෑම් එකකට කිලෝ කැලරි මෙච්චරක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඒක දීලා තියෙන්නේ. එතකොට 2018 ඉඳලා 2025 දක්වා ඕකේ පාවිච්චි කරපු ගල් අඟුරු හැම එකකම ටෙන්ඩර් එකේ ලියලා තියෙනවා 5900 කියලා අගයක්. ඒ 5900 ලියන්නේත් මෙහෙමයි. මේකට ඇත්තටම කියන්නේ අර ගායක කියලා කියන්නේ. ඒ කියන්නේ gross as received කියන්නේ. gross as received එක තියෙන්නේ මේකේ 6200 කියලා. 6200 කියන එකෙන් අදහස් වෙන්නේ කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 6200. හැබැයි ඒකේ පොඩි පරාසයක් තියලා තියෙනවා 5900ත් 6200ත් අතර තියෙන්න පුළුවන් කියලා.
හරි. එතකොට ආයේ මේකේ ගන්නවා නායක කියලා එකක්. ඒ කියන්නේ net as received කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට හරියටම ගල් අඟුරු පොළවෙන් ගන්න එකනේ. ඔගේ හරියටම ප්‍රමිතිය ගන්න බැරි නිසා මැදි අගය කීයද? ඒකට සාමාන්‍යයෙන් නායක තියෙන්නේ 6000යි. ඒකට නමුත් අපි පොඩි රිජෙක්ෂන් වැලියු එක දීලා තියෙනවා 5900 කියලා 6000 කියලා කිව්වට 5900 දක්වා ඒ වගේ එන්න පුළුවන්. ඒතකොට 5899ක ගේන්නත් බෑ. මේක හරියට රත්තරන්ද අපි හිතන කැරට් 24 රත්තරන් තියෙනවා. කැරට් 22 රත්තරන් තියෙනවා. කැරට් 18 රත්තරන් තියෙනවා. දැන් කැරට් 21 රත්තරන් ආවොත් එහෙම ඒක එකයිනේ අඩු කියලා 22කට දානවද නැත්නම් ඒක සලකන්නේ කැරට් 18 කියලාද? ඒ සලකන්නේ කැරට් 18 කියලානේ. එතකොට ඔය දැන් මේ ගෙනල්ලා තියෙන ගල් අඟුරු ඒක වෙන වර්ගයක්, වෙන ක්වොලිටි එකක්, වෙන ස්ටෑන්ඩඩ් එකක්. ඒක සාමාන්‍ය අර අපි ලංකාවට මෙතෙක් මිලදී ගත්ත එකට වඩා මේ කිලෝග්‍රෑම් එකේ මේ මෙට්‍රික් ටන් එකේ ඩොලර් 20ක 30ක මේ අඩුවක් තියෙනවා. ඉතින් ඒ වාසිය ගන්න තමයි මේ ගෙනලා දෙන්නේ. මේක ඇතුලේ තමයි රුපියල් කෝටි 750ක 760ක විතර අතිදැවැන්ත මේ පාඩුව වෙලා තියෙන්නේ. ඉතින් ඒක පිටිපස්සේ තමයි වංචාවක් තියනවාද කියලා බරපතල සැකයක් තියෙන්නේ. අනිත් එක අර කරුණත් වැරදි මෙච්චර කල් ගෙනල්ලා තියෙන්නේ ඊට වඩා ප්‍රමිතියෙන් බාලගල් අඟුරු කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. ලංකා කෝල් ලිමිටඩ් එකෙන් සියලු සංකල්පයකට අරන් බලන්න පුළුවන්. හැමදාම ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් වල තිබුණේ 5900 අර කියන ගා අගේ තිබුණේ 6000 කියන එක. ඒ වගේම ගත් ඒවා නිශ්චිතව පරීක්ෂා කරලා තියෙනවා. අඩු මොනවා හරි තිබුණා නම් අඩු ඒවා නැවත රිටර්න් කරලා තියෙනවා. කවදාවත් පාවිච්චි කරලා නැහැ. මේවා පාවිච්චි කරොත් එහෙම මේ මැෂින්ස් වලට හොඳ නැති නිසා සහ එහෙම අඩු ප්‍රමිතිය සහිත ඒවා පාවිච්චි කරද්දී ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකකට අඩු ශක්තියක් එන ඒවා පාවිච්චි කරද්දී අපිට අවශ්‍ය ශක්තිය ගන්න වැඩි කිලෝග්‍රෑම් ගාණක් ඕන වෙනවා. වැඩි කිලෝග්‍රෑම් ගාණක් ඕන වෙද්දී අපිට වැඩිපුර වියදම යනවා. වැඩිපුර වියදම යද්දී විදුලි බිල නැවත වැඩි වෙනවා. ඉතින් ඒක නිසා කවදාවත් අඩු ඒවා පාවිච්චි කරලා නැහැ. මේ ඔය දැන් බොරුවට නිකන් සමාජ මාධ්‍යවල මේ මඩ account හරහා දඟලන්නේ නැතුව විදුලි බල ඇමති කුමාර ජයකොඩි ඇවිල්ලා හරියට කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් කලින් කුමාර ජයකොඩි කිව්වේ මේ ආණ්ඩුවේ ලැබ් එක විශ්වාස නැහැ කියලා. දැන් යවලා තියෙනවා විදේශීය ලැබ් එකකට විදේශීය රසායනාගාරයකට. ඒ report එක දවසක් දෙකක් ඇතුළත එන්න නියමිතයි. හරි ආවට පස්සේ අපි කතා කරමු.